ලොකු අසාධාරණයක් වෙච්ච දරු පිරිසක් ඉන්නවා ලංකාවේ. මම මේක ඉතාමත්ම අවංකව මේක කතා කරන්නේ. මේකට සාධාරණයක් කරන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම මම කියනවා. බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුමයි මේකට අනිවාර්යයෙන්. අඩුම තරමේ අපි පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරගත යුත්තේයි කියන එක පිළිබඳව මම මේ කියන්නේ බොහොම හැඟීම්බර. ඒක අපේ රටේ බලවත් අසාධාරණයක්. ගමක අඩුම වශයෙන් එක පවුලක් හරි පවුලක් හෝ දෙකක් මේ ව්‍යසනයට ලක් වුණා. අම්මා කෙනෙක් මගේ අතින් අල්ලගෙන කතා කරනවා. හරි සංවේදීව කියනවා. බලධාරීන් මේ ගැන අනිවාර්යෙන් පොඩ්ඩක් හොයලා බලන්න, සංවේදී වෙන්න. අධ්‍යාපන ඇමතිතුමනි, ඔබතුමගේ අවධානයත් මේකට ලක් වෙන්න ඕනේ. ඇතරම අද දවසේ මම ඔයාලව දැනුවත් කරන්නට ආවේ විශේෂයෙන්ම මේක ලොකු අසාධාරණයක් වෙච්ච දරු පිරිසක් ඉන්නවා ලංකාවේ. ඊ타ත්ම තීරණාත්මක කඩීමක් වන ඕලෙල් විභාගයේට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මම මේක ඊ타ත්ම අවංකව මේක කතා කරන්නේ. එකක් මට මේ කතාව කතා කරන්න අයිතියක් තියෙනවා. එකක් රටේ පුරවැසියෙක් විදිහට. දෙවෙනි එක මම උසස් පෙළ රසායන විද්‍යාව ගන්න ගුරුවරයෙක්. අවුරුදු ගණනක් දරුවෝ වෙනුවෙන් අපි කැපකිරීම කරන ගුරුවරයෙක් නිසා. ඒතකොට මට ඒ නිසා මේ කතාව කතා කරන්න අයිතියකුත් තියෙනවා. සහ පහුගිය කාලේ විවිධ සිදුවීම් වලට මම ගියපු වෙලාවේ ගත්ත අත්දැකීමුත් එක්ක මේකට සාධාරණයක් කරන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම මම කියනවා. ඒක නිසා මොකද්ද ඒක සාධාරණයි කියන එක මම ඉතා කෙටියෙන් පැහැදිලි කරන්න. බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුමයි මේකට අනිවාර්යයෙන්. ඉතින් එතනදී මොකද්ද කාරණාව? විභාගයේ O level විභාගයේ ඇයි අපි ඒක පොඩ්ඩක් අඩුම තරමේ අපි පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරගත යුත්තේයි කියන එක පිළිබඳව මම මේ කියන්නේ බොහොම හැඟීම්බර. දැන් ඇත්තටම O level විභාග ඉක්මනට ඉවර කරන උසස් පෙළ ගුරු හැටියට අපි තමයි වැඩිම කැමති වෙන්නේ. මොකද ඒතර අපිට අග් ගාලා එහෙමම ඒ ලෙවල් පටන් ගන්න පුළුවන්. ඒ ලෙවල් ගුරුවරු හැටියට. නමුත් ඒ හැඟීමෙන් නෙමෙයි මේක කියන්නේ. පහුගිය සිද්ධි දෙක තුනක් මම කියන්නම්. පහුගිය කාලේ වෙච්ච නුවර ඇතුළු ගම්පොළ ඊළඟට අපි දන්නවා කොත්මලේ ඇතුළු දුදුම්බර එතකොට මධ්‍යම පළාත ඇතුළු ඒ කියන්නේ බදුළු බණ්ඩාරවෙල හර පැත්තෙන් අපි ගත්තොත් අනුරාධපුරේ පොළොන්නරුව මනම්පිටිය මෙහෙන් හලාවත ගිරිඋල්ල ඉතින් ඇත්තට මේක කෑගල්ල මේ ප්‍රශ්නේ මුන් නැති දිස්ත්‍රික්ක මොනවද? ඒ හැම දිස්ත්‍රික්කයකම ඡේදනය වන ගමක අඩුම වශයෙන් එක පවුලක් හරි පවුලක් හෝ දෙකක් මේ ව්‍යසනයට ලක් වුණා. ඒ පවුල් වල ඉන්නවා O level විභාගයට මේ සැරේ පෙනී සිටින ළඟම රජයේ විභාගයේ විදිහට තියෙන ඒ විභාගයට පෙනී සිටින දරුවන්. එතකොට ඒ ලෙවල් විභාගයේ අපි විභාගයේ කොටසක් තියලා ඉතුරු කොටසට අපි පොඩි chance එකක් දුන්නා. ඒ දරුවට හරි මානුෂීය ඒක නියමයි බෙස්ට්. ඇත්තටම ඒක හදවතින්ම ස්තුති කරන්නට ඕනේ. එතකොට දෙවෙනි කාරණාව O level මම මේ කතා කරන්නේ මේකට හොඳටම ලෑස්ති වෙලා හරියටම වැඩේ කරගන්න ඔන්න මෙන්න විභාගෙට ලියන්න සූදානම් වෙලා ඉන්න දරුවෝ ගැනට වඩා මේකෙදී ඒ දරුවෝ ලියන්න බලගෙන ඉන්න එක ඇත්ත. හැබැයි ඒ වගේම අපි මානුෂීය වෙන්න ඕනේ. එක දරුවෙක් හරි ලංකාවේ ඉන්නවා නම් ස්වභාවික ව්‍යසනයක් ඉඳ වෙච්ච ප්‍රශ්නේ හින්දා ඒ දරුවාට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා නම් ඒක අපේ රටේ බලවත් අසාධාරණයක් වෙන්නේ. ඒ දරුවෝ වෙනුවෙන්. මොකද විශේෂයෙන් මම පහුගිය කාලේ ගියා ඔය කොත්මලේ ප්‍රදේශයේ රුවන්පුර ගම්මානේ ඊළඟට කෙවුල්ගම අපි ඔය බඩු බහඬ මේ බෙදා දීමක් සිදු කරන්න ගියා. ඊළඟට මට ගම් වශයෙන් ගම් ගොඩක් කියන්න පුළුවන්. ඒක මයංගනේ පැත්තේ අපි ගියා. ඊළඟට අනුරාධපුර පැත්තේ අපි ගියා. කුලියපිටිය පැත්තේ අපි ගියා. ඒතකොට මේ හැම දිස්ත්‍රික්කයකදීම අපි දැකපු ඒ ප්‍රදේශයකදීම අපි දැකපු දෙයක් තමයි එක අම්මා කෙනෙක් මගේ අත අල්ලගෙන මට හරි සංවේදී සිද්ධියක් වුණා. මේ සිද්ධිය මම කියන්න ඕනේ කියලා හිතේ දැන් මේ ඊයේ දවසේ වෙච්ච සිද්ධියක් නිසා ඔය මේ අපි කෙවුල්ගම කියන ගමට ගිය වෙලාවේ අම්මා කෙනෙක් මගේ අතින් අල්ලගෙන කතා කරනවා. හරි සංවේදීව කියනවා සර් සබහා ධර්මයෙන් අපිට දඬුවම් දුන්නා. එතකොට සර් අපේ දරුවා දැන් මේ සැරේ විභාග ලියනවා. දරුවා ඉන්නේ තාම පොත්පත් ටික හරියට ලෑස්ති කරගන්න බැරි මට්ටම. විභාග ලියන මට්ටම නැහැ. අපේ ගෙදරත් නාය ගියා. එතකොට සර් මොකද්ද කරන්නේ? අපි මොකද්ද මේකට කොහොමද අපි මේකේ පිට පෙනී සිටින්නේ? දරුවාගේ මානසිකත්වය හදාගන්නේ. එතකොට එයාම හරි හැඟීම්බරව කිව්වේ. ඉතින් මේ වගේ ප්‍රශ්න වෙච්ච දරුවෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා මම හිතනවා බලධාරීන් එක්කෝ දිස්ත්‍රික්ක වශයෙන් දිස්ත්‍රික් කෝටා එකක් හරි දීලා දරුවන්ගේ ලකුණු ලබා දීම ගැන හිතන්න වෙනවා. ඒ ප්‍රශ්නේ වෙච්ච ප්‍රදේශයේ විභාගයේ નિયમિત කාලයට තියෙනවා දිස්ත්‍රික් කෝටා මොකක් හරි ඇතින ඔයාලගේ ව්‍යසනයට ලක් වෙච්ච ප්‍රදේශවල දරුවන්ට ලකුණු මොන හරි එකතු කිරීමේ පටිපාටියක් ඒ පාසල් මට්ටමේ ඒ දරුවෝ හරියටම අඳුරගෙන ග්‍රාමසේක මාර්ගයෙන් හරි. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම විභාගයේ වැඩි ඕනේ අඩුම මාසයක් කල් දාලා එක්ක පෙබරවාරි තියෙනවා මාර්තු අපිට ඒක ෂෙඩියුල් එක හදන්න පුළුවන්. අපි මෙච්චර ප්‍රශ්නයකට මුහුණ දෙන මිනිස්සු හැටියට අපිට ওই දේ ක්‍රියාවට නගන්න බැරි නැහැ. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලක් මාක් හරි හදන්න නැත්නම් දරුවෝ ගොඩක් මානසික කරලා ඉන්නේ මේක කියා ගන්න
බැරිව ප්‍රශ්නේ ඉන්න බලධාරීන් මේ ගැන අනිවාර්යෙන් පොඩ්ඩක් හොයලා බලන්න සංවේදී වෙන්න. මේක රටේ වෙච්ච අසාධාරණ වෙනුවෙන් මේකට අනිවාර්යෙන්ම රජයේ විභාගයක් දරුවෝ අවුරුදු 11ක් විභාගයට ලියන්න ඉගෙනගෙන ජීවිතේ තීරණාත්මක කඩේ විභාගය. ඒ නිසා කරුණාකරලා මේකට බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න. ඒක කරන්න ඕන එක. රයිට්. ඒ නිසා සාධාරණය විය යුතුමයි අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. මේකට අනිවාර්යෙන් අපි හඬක් නගමු. මේක විය යුතු දෙයක් නිසා කියලා මට හැඟෙන්නේ සමාජීය වශයෙන්. ඒ නිසා වෙන මොකවත් නැතු මම මේ කියන්නේ. මේක අධ්‍යාපන ඇමතිතුමනි ඔබතුමගේ අවධානයත් මේකට ලක් වෙන්න ඕනේ. ඒස හොයලා බලන මීට වඩා සංවේදී වෙන්න අනිවාර්යෙන් මේකේ දරුවන්ට සාධාරණයක් වීමට අදාළ ඒ වැඩපිළිවෙල දියත් කරන්න හැකි ඉක්මනින් දිනයක් හරියටම ඒකට ගැලපෙනවා නම් ඒකත් කියන්නේ දරුවෝ මානසික වැටලා ඉන්නේ. ඒකට ප්‍රවෘත්ති නිවේදනයක් හරි කරනවා නම් රටේ දරුවන් වෙනුවෙන් බහුතර දෙනා වෙනුවෙන් කරන එක සාධාරණයක් වෙයි.